Hello යාළුවනේ, welcome to my YouTube channel. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලොත් එක්ක ලස්සන දවසක් share කරගන්න තමයි මම මේ vlog එක අරගෙන ආවේ. ඉතින් බලමු මේ vlog එක මොකක්ද කියලා. ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා vlog එක අවසාන වෙනකම්ම රැඳී සිටින්න කියලා. අපේ ක්ලාස් එකේ අවුරුදු උත්සවයට තමයි අපි මේ යන්නේ. මමයි මගේ යාළුවෝ අපි කට්ටියම එකතු වෙලා අවුරුදු උත්සවයට තමයි මේ යන්නේ. ඉතින් අපි බලමු එදා අවුරුදු උත්සවය කොහොම තියෙන්නේ නැතිද කියලා. අලුත් අවුරුද්ද අලුත් විදිහට ආයෙත් සතුටින් අපි හැමදේම අරගන්න ඕනේ. එහෙනම් රොබින් මෞලි කලා පදනමේ සූර්ය මංගල්‍ය 2025 ආරම්භ කිරීමට ප්‍රථමව පොල්පල් පහන් සිළු දැල්වීමට මා ආරාධනා කරනවා. ඔන්න අපි ආවා. එදා ක්ලාස් එකේ ළමයි හැමෝම වගේ ඇවිල්ලා හිටියා. ළමයි නොයි ළමයිගේ අම්මලා තාත්තලා ගොඩක් අය ඇවිල්ලා හිටියා. ඔන්න ඉස්සරහට තමයි අවුරුදු උත්සවයේ වැදගත්ම ටික තියෙන්නේ. අවුරුදු තරඟ, ඊළඟට නැටුම්, ගොඩාක් ලස්සන විවිධ අංග ලෑස්ති කරලා තිබ්බා. මොන තරඟ තියෙන්නේ නැතිද කියලා අපි දැන් මෙතනින් ඉස්සරහට බලමු. ලස්සන නැටුමක් තිබ්බ මුලින්ම. මේ නැටුමෙන් පස්සේ පටන් ගත්ත පොඩි ළමයින්ගේ තරඟ. මුලින්ම තිබ්බේ බනිස් කෑමේ තරඟේ. ඔන්න බලන්න කිති මේ පුංචි ළමයි බනිස් කන විදිය. තරගය හරිම උද්‍යෝගමත්. මට අතින් අල්ලන්න බෑ චූටි පැටවෝ. තරග කොන්දේසි මතක් කරනවා. අතින් අල්ලුවොත් අවුට් කරනවා. අල්ලන්න බෑ බනිස් කෙඩිය අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. ඊට පස්සේ පුංචි ළමයින්ගේ තව නැටුමක් තිබ්බා. මේ නැටුම හරිම ලස්සනයි. හරිම හුරතල් මේ පුංචි ළමයි. හරි හුරතල් නැටුමක්. බලන්නකෝ ඉතින්. නැටුමෙන් පස්සේ තරඟ ගොඩක් තිබ්බා. හැබැයි හැම තරඟයක් වගේම වීඩියෝ කරන්න නම් හම්බුනේ නැහැ. මේ තියෙන තිබ්බ තරඟ වලින් තවත් එක තරඟයක්. බෝතලයට වතුර පිරවීමේ තරඟය තමයි මේ. අපි බලමු මේ තරඟේ කොහොම තියෙන්නේ නැතිද කියලා. එක ආවට පස්සේ දෙක යන්න පුළුවන්. මේ ඉන්නේ vlogs කරන්න ආස මගේ තවත් යාළුවෙක්. මෙතනින් එහාට vlog එක ටික වෙලාවකට කරගෙන යන්නේ මගේ මේ යාළුවා. අපි දැන් මේ යන්නේ දවල්ට කන්න. කට්ටියම එකතු වෙලා දවල්ට කාලා ආයෙමත් අවුරුදු උත්සවයට එන්න හිතුවා. අපිත් එක තව කෙනෙක් ආවා. අපි යනවා ළමයි කෑම ගේන්න. හායි සනිදි. මොනවද හැංගිලා කරන්නේ ඔයා? මොනේ පොඩ්ඩක් ටච් කරානේ. අර කසුරි නින්දෙන් නැගිටලා ඉන්නේ. මේ ළමයා අප්ප එකයි ඉදන්නේ කෑම ගෙනියන්න නැත්තම් කොහේ එකයි. හොස්පිටල් යයිද මේ? යාළුවෝ කට්ටිය එකතු වුණාම ඔහොම hina වෙවි විහිළු කර තමයි ඒ කාලේ ගත කරන්නේ. අපි ඉතින් ඔන්න ආවා දැන් කන්න. ඉතින් කෑමත් ඕඩර් කරා. අපි දැන් ඉක්මනටම කාලා ආයෙමත් අවුරුදු උත්සවයට යන්න තමයි මේ හදන්නේ.
ඉක්මනට අපි කාලා ආයෙමත් ආව අවුරුදු උත්සවයට. ඊළඟ තරඟ ටික දැන් පටන් ගන්න හදන්නේ. අපි දැන් බලමු ඊළඟට මොනවාද තිබ්බේ කියලා. ඊළඟට තිබ්බේ පාදක දිවීමේ තරඟය. මමත් මේ තරඟයට සහභාගී වුණා. බලමු මේ තරඟය කොහොමද තිබ්බේ කියලා. ඒ තරඟය නම් හරිම විනෝදයි. 3 වෙනි ස්ථානේ ගන්න පුළුවන් වුණා මට. හරිම විනෝද තරඟයක් ඒක. ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු උත්සවයේ නිමාවට. ත්‍යාග ප්‍රදාන කිරීම තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. අපි එදා ගොඩක් සතුටු වුණා. ගොඩක් තරඟ තිබ්බා, නැටුම් තිබ්බා. හරිම සතුටුදායක දවසක් තමයි එදා. ඒ ලෙවල් වලින් පස්සේ යාළුවෝ ටික කාලයකට පස්සේ තමයි මේ එදා හම්බ වුණේ. ඉතින් අපි ගොඩක් විනෝදයෙන් තමයි එදා හිටියේ. ඔන්න ඔහොම තමයි එදා දවස ගත වුණේ. vlog එක අවසන් වෙනකම් බලාගෙන හිටපු ඔයාට thank you. ඉතින් තවත් දවසකින් ලස්සන vlog එකකින් හම්බ වෙන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. bye.